ඔබ වටා මහා බලගතු විශ්ව ශක්තියක් තියෙනවා කියලා ඔබ මීට කලින් දැනගෙන හිටියද? අපි හැමෝම ජීවත් වෙන්නේ අප්‍රමාණ වූ ශක්ති ජාලයක් ඇතුළේ කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔබ දකින ඔබ අල්ලන දේවල් වලට වඩා නොපෙනෙන බලගතු විශ්ව ශක්තියක් ඔබ වටා නිරන්තරයෙන් ගලා යනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ තියෙන පීඩනය නිසා මේ මහා බලගතු ශක්තිය අපිට මගේ හැරී යාම. අපි දරාගෙන ඉන්න වෛරය, තරහව, ක්‍රෝධය සහ අසතුට හරියට අපේ ශරීරය ඇතුළේ තියෙන විෂ වගේ. මේ ඍණාත්මක හැඟීම් නිසා ඔබේ සෞඛ්‍ය පිරිහෙනවා. නිතරම මහන්සියක් සහ අලස බවක් දැනෙනවා. ජීවිතයේ දියුණුව මෙමගින් අඩාල වෙනවා. අපි විශ්ව ශක්තියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කොහොමද? ඔබට පුළුවන් ඊටාම සරල දේවල් කිහිපයකින් මේ විශ්වීය බලය ඔබේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඔබේ හිතේ තියෙන සියලුම අසතුට සහ වෛරය විශ්වයට මුදා හරින්න. මම මට වැරදි කළ සැමට සමාව දෙනවා. මගේ හිතේ තියෙන පීඩනය මම විශ්වයට මුදා හරිනවා කියලා හිතෙන් අදිෂ්ඨාන කරන්න. ඔබ සැහැල්ලු වන තරමට විශ්ව ශක්තිය ඔබ තුළට ගලාගෙන එනවා. ඔබ ස්වභාව ධර්මයේ සමග බැඳෙන්න. උදෑසන හිරු එළියට නිරාවරණය වීම, නිහඬ තැනක ඇස් පියාගෙන හුස්ම ගැනීම වගේ දේවල් තුලින් විශ්වයේ ඇති ප්‍රාණ ශක්තිය ඔබට ලබා ගන්න පුළුවන්. අද දවසේ මට ලැබීම ගැන ස්තුතියි වගේ පුංචි ස්තුති කිරීම මගින් ඔබේ ජීවිතයට ධනාත්මක දේවල් ආකර්ෂණය කර ගැනීම චුම්බකයක් බවට ඔබපත් වෙනවා. ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න. මම නිරෝගී පුද්ගලයෙක්, මම වාසනාවන්තයි, විශ්වය මට උදව් කරනවා කියලා නිතරම මෙනෙහි කරන්න. ඔබ විශ්වයට මුදාහරින හැමදේම ඔබට නැවත ලැබෙන බව අමතක කරන්න එපා. මතක තබා ගන්න. ඔබ විශ්වයේම කොටසක්. ඔබ තුළ තියෙන මහා බලගතු ශක්තියක්. ඔබේ සෞඛ්‍ය, සතුට සහ දියුණුව තීරණය වන්නේ ඔබ කොපමණ දුරට විශ්වය සමග සමපාත වෙනවාද කියන එක මත. අද සිටම ඔබේ වෛරය සහ අසතුට විශ්වයට මුදා හැරලා අලුත් ශක්තියකින් ජීවිතය දිහා බලන්න. මේ වැදගත් පණිවිඩය ෂෙයා කරන්න. තවත් කෙනෙකුට පීඩණයෙන් මිදෙන්න මේක උදව්වක් වෙයි.